ලංකාවේ තියෙන පාලම් අතරින් පරණම දෙවනියට තියෙන පාලම තමයි බ්ලැක් බ්‍රිජ්. එතකොට දැදුරුවය බ්‍රිජ් කියලා තමයි මේක සඳහන් වෙන්නේ. opened by his excellency Sir William Henry. ආයුබෝවන්. ලංකාවේ තියෙන පරණම පාලම නමුත් දෙවනියට. ලංකාවේ තියෙන දෙවනි පරණම පාලම මේකට කියන්නේ කළු පාලම කියලා. 1925 ජනවාරි මාසේ දවසක තමයි මේ පාලම විවෘත වෙන්නේ. එතකොට මේක සර් විලියම් හෙන්රි කියන සුද්දාගේ අතින් තමයි මේ පාලම විවෘත වෙන්නේ. එතකොට අපි මේ පැත්තට පුත්තලම් පැත්තට යන පැත්ත මේ පැත්තට ගියොත් කොළඹට. එතකොට පාලමෙන් එහා පැත්තේ මානුවංගම රේල්වේ ස්ටේෂන් එක තියෙනවා. මෙතන ඉඳන් ටිකක් දුරට ගියාම බංගදෙනිය රේල්වේ ස්ටේෂන් එක තියෙනවා. ඉතින් ඔයාලට මේ දර්ශනේ බලන්න දකින්න සලස්සන්න තමයි අපි ප්ලෑන් කරේ. ඒ නිසායි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න මිලා ට්‍රැවල්. දැදුරුව ඔය හරහා දුම්රිය ගමන් කරන ලංකාවේ දෙවනියට තියෙන පාලම බ්ලැක් බ්‍රිජ් කළු පාලම කියලා තමයි මේ පාලම හඳුන්වන්නේ. විලියම් හෙන්රි කියන සුද්දාගේ අතින් තමයි මේ පාලම විවෘත වෙන්නේ. 1925 ජනවාරි මාසේ දිනක තමයි මේ පාලම විවෘත කෙරෙන්නේ. එන්න පෙන්වන්න දැදුරුවය බ්‍රිජ්. මේක දැදුරුවය බ්‍රිජ් කියලා තමයි කියන්නේ. ගොඩ දෙනෙක් අතර ප්‍රසිද්ධ දැදුරුවය කළු පාලම. මෙන්න මේ පාලම ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි අපි අද ආවේ. විශේෂයෙන්ම කියන්න ඕනේ අද මෙතනට එන්න තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි මේ දවස්වල හැමතැනම වහිනෝ වතුර පිරීලා. ඉතින් මේ වෙනකොට දැදුරුවේ ඩෑම් මම හිතන්නේ දොරටු 6ක් විතර විවෘත කරලා තිබ්බා ඊයේනේ. 6ක් විවෘත කරලා තිබ්බා. ඒක මේ වතුර පාර ඉතා ඉක්මනින් වැඩි වුණා. මේ පැත්තම යට වෙන මට්ටමක තිබ්බේ. ඔයාලට බලා ගන්න පුළුවන් වතුර මට්ටම වැඩි. හැබැයි මේ හවස් වෙනකොට අඩි 2-3ක් වගේ වතුර මට්ටම අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ වතුර අඩු වේගන යන තත්ත්වයක් තියෙන්නේ. ඒ සුන්දර ලස්සන දර්ශනය මේ පාලම ඔයාලට පෙන්වන්න නිසා තමයි මේ වීඩියෝ එක කියන්නේ. විශේෂයෙන් මතක් කරනවා ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. මේ වගේ දේවල් ඔයා වැඩ කරන තැන ඉඳගෙන ගෙදර ඉඳගෙන හරි කන වෙලාවට ෆ්‍රී ටයිම් එකක් තියෙන වෙලාවට හරි මේ වගේ දේවල් ඔයාලට ගෙදර ඉඳන් බලන්න අවස්ථාව හදලා දෙන්නේ. මම සබස්ක්‍රයිබ් කරලා තිබ්බොත් තමයි වාරේ නොටිෆිකේෂන් එකක් දෙන්නේ බලන්න හම්බෙන්නේ. මිලා ට්‍රැවල්ස් YouTube channel එකට එකතු වෙන්න ආදරෙන් ඉල්ලනවා. මේ දර්ශනය බලන්න ඉතින් විශේෂයෙන්ම වටපිටාව වතුර පාර වලට බලා ගන්න පුළුවන්. මාර විදිහට වැඩි ගම් වතුර දාන කාලෙට මම හිතන අඩි 2-3ක් වගේ යටකට එනකම් වතුර පාර එනවා. ඒ කියන්නේ වටපිටාව හැම පැත්තටම එතකොට වතුර දාලා ඉවරයි. අපි ගම් වතුරෙන් යට වෙලා ඉවරයි. ඉතින් මේ ලස්සන සුන්දර දර්ශන ඔයාලට බලන්න අරගෙන එනවා හැමදාමත්. සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලගේ නොටිෆිකේෂන් බෙල් බටන් එක ටච් කරලා තියාගන්න. මේක තමයි ලංකාවේ තියෙන දෙවනි පරණ පාලම බ්ලැක් බ්‍රිජ් කළු පාලම. සුද්දාගේ අතින් තමයි මේව හැදුනේ. සුද්දෝ හදපු නිසා වෙන්නේ නැති මෙච්චර කාලයක් මේ විදිහට පැවතුනේ. හරි ක්වොලිටි එකකින් හොඳට වැඩේ ලස්සනට කරලා තියෙන බව පේනවා. 1925 ඉඳන් මේ වෙනකොට මෙච්චර කාලයක් මේ විදිහට ලස්සනට තවමත් හයියට තියෙන නිසා හිතා ගන්න පුළුවන් අපිට ඒක. Yes, it's the second oldest railway bridge in Sri Lanka. Is constructed in British colonial period in 19 January 1925 and it's opened by the British Governor of Ceylon, Sir William Henry. This bridge is an iron bridge with 230 meters length. 230ක් length එක තියෙනවා පාලමේ. ඇත්තටම ගොඩක් දෙනේ මේ පැත්තට එන්නේ නැහැ. මෙහෙට එවෙන්නෙම නැහනේ. ඒ අයට දකින්න හම්බෙන්නෙත් නැහැ. සහ පාලම් කොච්චර තියනවද? පාලම් ඕන තරම් තියෙනවා. ඉතින් විශේෂත්වය තමයි ලංකාවේ දෙවනියට තියෙන දිගම පාලම බ්ලැක් බ්‍රිජ්.
ඉතින් පුත්තලම් දිස්ත්‍රික්කේ දැදුරුවය හරහා ගමන් කරන්න මෙන්න මේ කියන කළු පාලමෙන් තමයි. අද මෙතනට ආවේ මේ පාලම පෙන්වන්නත් එක්කම වගේම මේ දවස්වල වහින වතුර වැඩි වතුර පෙන්වන්න එක්ක තමයි ආවේ. දැන් මම මේ රේල් පාර මැද්දෙන් කොට උඩින් යනවා. මේ හරියෙන් අවුලක් නැහැ. ඔයාලා බලන්න කොච්චර පල්ලෙහාද කියලා. ගොඩක් පල්ලෙහා නෙමෙයි වුණාට නමුත් මේ උඩින් යද්දි බයක් දැනෙනවා. අපි වතුර තියෙන හරියට ගිහිල්ලා පෙන්නන්නම්කෝ. දැදුරුවේ වාන්දරටු 6ක් නේද? 6ක් ඇරලා තිබ්බා ඊයේ දවසේ සහ ඔව්නේ. ඒ නිසා තමයි එකපාර වතුර වැඩි වුණේ මෙන්න මේ මට්ටමට. ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. හැබැයි දැන් අඩියක් දෙකක් වගේ අඩිය ගිවනේ. අඩියක් දෙකක්. ඔව්. ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මේ ගස් යට වෙන්න වතුර එනවා. එතකොට මේ වතුර මේ ගම් වතුර දාන කාලෙට ඔය වතුර මට්ටම ඊට වඩා ගොඩක් උඩට එනවා. ඒ ආවම ඉතින් මෙන්න මේ පැත්තට ඔය ගම් පැත්තට වතුර දානවා වටේම යට එනවා. ඔය ඈත පේන ගස් එහෙම ඒ ගස් තියෙන පැත්තෙන් එහා මේ පාලමෙන් එහා පැත්තේන තිස්සෝගම මානුවංගම කියන ගම් තියෙන්නේ. ඉතින් මේ දර්ශනය වෙන්නන තමයි විශේෂයෙන්ම ආවේ. ඒ ආවට පස්සේ හිතුණා ඔයාලට මේ කළු පාලම ගැන විස්තර කරන්න.